ඊට පස්සේ සක්දෙවිඳු කියනවා නෑ. තවත් කෙනෙකුට කේන්ති ගියා කියලා දැනගත්ත ගමන් Taman සිහිනුවණින් සංසිඳෙනවා නම් මං හිතන්නේ බාලයව පාලනය කරන්න ඒක තමයි හොඳම දේ. එහෙනම් සක්දෙවිඳුගේ ලෝකෙට යන කෙනා කවුද කියලා තේරෙනවද? අනිත් අයත් එක්ක රණ්ඩු සරුවල් වල පැටලී යන අය දෙව්ලෝ යන්නේ. දෙව්ලෝකවත් උපදින්නේ සංසිඳෙන අය, ඉවසන අය, තරහ පාලනය කරගන්න අය. දෙව්ලෝකවත් යන්න බැයි නම් පැටලවි යන අයට නිවන් දකින්නේ කෙසේද? ඊට පස්සේ මාතලී කියනවා පින්වත් සක්දෙවිඳුනි ඔබතුමා ඔය කියන ඉවසීමේ මන්ට එක්තරා වැරද්දක් පේනවා. යම් විටක ඉවසනකොට මෝඩයා හිතන්නේ මේ මට බයෙන් ඉවසනවා කියලා. දැන් ඇත්තටනේ දැන් අපි කියමු Facebook වලින්, YouTube වලින්, අන්තර්ජාලයෙන්, TV වලින්, පත්තර වලින් එක දිගට ගහනකොට කෙනෙක් නිහඬව ඉන්නවා නම් මිනිස්සු හිතන්නේ දැක්කනේ කියන්න කට වචනයක් නැහැ නිහඬව ඉන්නවා පැත්තකට බයේ ඉන්නේ ඔය. බය නැත්තම් එළියට ඇවිල්ලා කියන්නකෝ කට අරින්නකෝ කියලා නේ ලෝකෙ මිනිස්සු කියන්නේ. දැන් මාතලී කිව්වේ ඒකයි. නැත්නම් ලෝකයේ මිනිස්සු කතා වෙන දේ. ඒ බාලයා කෑකොස්සන් ගහගෙන යනකොට අර බුද්ධිමත් කෙනා ඉවසනවා කියන එක නම් කරන්නේ ඊට පස්සේ අනිත් අය හිතන්නේ බය ඉවසනවා. ඊට පස්සේ කියනවා මාතලී කියනවා සක්දෙවිඳුනි මෝඩයා හිතන්නේ මට මෙයා බයෙන් ඉවසනවා කියලා. පැනලා දුවනවා කියලා. අඥාන කෙනා ඉවසන කෙනාවමයි යට කරගෙන යන්නේ. හරියට හරිනේ. ඔය ලෝකයේ ස්වභාවය කිව්වේ මාතලී. කවුරු හරි ඉවසනවා නම් නිහඬව ඉන්නවා නම් ඒ කෙනාටම ගහනවා. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා මෙයා මේ ඉවසන්නේ මට බයෙන්ය කියලා කෙනෙක් හිතුවත් කමක් නැහැ. නැතත් කමක් නැහැ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇති කර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නැහැ. ගෙදර බිරිඳ කෑකොස්සන් ගහද්දි සමහර මහත්තුරු ඇවිල්ලා කියනවා නේ ස්වාමීන් වහන්සේ අපේ නෝනගෙන් හරි කරදර. නමුත් අද වෙන්නක් මං අත උස්සලා නැහැ. මට ගහන්න බනින්න බැරි කමකට නෙවෙයි. හොඳ නෑ ස්වාමීන් වහන්සේ. වටේ පිටේ මිනිස්සු ඉන්නවා. ගෙවල් වල මිනිස්සු ඉන්නවා. ළමා ලපටි ඉන්නවා. ඉතින් හොඳ නෑ. ඒතර බලන්නේ ඒ ගෙදර වැද්දගත්ම චරිතේ ස්වාමියානේ. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරලා කිපුණොත් යම් කෙනෙක් අතිශයින්ම බලවත්ව ඉඳගෙන දුර්වල කෙනෙකුගේ නිന്ദා අපහාස ආදී ඉවසනවා නම් ඒක තමයි ලොකුම ඉවසීම. බැරි කෙනා කොහොමදවත් ඉවසනවා. ඔන්න ලොකුම ඉවසීම. ලොකුම ඉවසීම තමයි තමන්ට බනින්න පුළුවන්කම තියෙද්දිම බනින්නේ නැති එක. තමන්ට ගහන්න පුළුවන්කම තියෙද්දිම ගහන්නේ නැති එක තමයි ලෝකයේ උතුම්ම ඉවසීම. දැන් සමහර අය කියන ඔයාට මොනවද කරන්න බැරි? ඇයි ඔයා නිහඬව ඉන්නේ? එතකොට එහෙම ඒ තමයි ලෝකයේ මිනිස්සු ගුණධර්මත් එක්ක නෙවෙයි ඉන්නේ. ඒ නිසා එයාට ඒක පොඩි මදිකමක් කියලා. එයා හිතන්නේ බයට ඉවසගෙන ඉන්නවා කියලා. අනේ මිනිස්සු මොනවා හිතුවත් මොකද? Tamanට පුළුවන් මෙයාට කට වැහෙන්න වචනයක් කියන්න. එක වචනේ මේ ඔය කට ගස්සගෙන ඉන්න අයගේ කටවල් වහන්න පුළුවන්. නිහඬව ඉන්නවා. උතුම් ඉවසීම. කොච්චර අතපය දික් කරගෙන ආවත් එක පාරින් බිම වැටෙන්න ගහන්න පුළුවන්. ඉවසලා ඉන්නවා. උතුම් ඉවසීම. අද කාලේ ඉවසීම නැති නිසා පෑනින් පලි ගන්නවා. අස්වන දාන්නේ. ඊළඟට එයාගේ වැඩක් ආයතනින් කරලා දෙන්නේ. පලි ගැනීම තියෙනවා. ඇයි ඉවසන්නේ? පුළුවන් නම් තමාට කරදරයක් කරපු කෙනාට මේ යහපත කරන්න වැඩිපුර. තමාව පීඩාවට පත් කරන කෙනාට මේ යහපත කරන්න පුළුවන් නම් එයාගේ හිතේ යම් මෛත්‍රියක් තියෙනවා. කරුණාවක් තියෙනවා. ඒ වගේම එයාට ඉවසීමක් තියෙනවා. තමන්ට
ගහන්න බනින්න පුළුවන්කම තියෙද්දි මේවා කරන්නේ නැත්තම් ඒ තමයි උතුම් ඉවසීම. පැහැදිලිද? එහෙනම් ඔබ උතුම් ඉවසීමෙන් යුතු කෙනෙක් වෙන්න. පුළුවන්කම තියෙද්දි නතර කරනවා. දැන් ඕන මේ බණ ටික අහන කල් ඔයාලා ගෙවල් වල වුණත් සද්ද දාගෙන ඊළඟට තරහ ඇරගෙන බඩු මුට්ට පොළවේ ගහගෙන ඔයාලගේ තේජස රැස් විහිදවගෙන හිටියානේ. අද ඉඳලා නතර කරන්න. ශ්‍රේෂ්ඨත්වයට එනවා. ඒ වලට කරන්න පුළුවන්. ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, පාලි ගන්න පුළුවන්, හිත්‍රිත් දාන්න පුළුවන්. දැන් මෙතෙක් කළානේ ඒක. ඒතර ඔබට ඒක කරන්න පුළුවන්. Facebook වලින් ගහන්න පුළුවන්, YouTube වලින් ගහන්න පුළුවන්, message වලින් ගහන්න පුළුවන්. නින්දාවට භාජනය කරන්න පුළුවන්. ඔබට ඒක කරන්න පුළුවන්. ඔබ තුල ඒ දක්ෂතාවය ඉතා ඉහළින් තියෙනවා. ගමට මැහෙන්න කෑ ගහන්න පුළුවන්. හන්දියක් ගානේ කියන්න පුළුවන්. ඒක අද නතර කළොත් පුළුවන්කම තියෙද්දි ඒක නතර කළා. එයා තමයි ශ්‍රේෂ්ඨ ඉවසීමට එන කෙනා. ඒකට ඇත්තටම තේරෙනවා ඉවසීම අතර ශ්‍රේෂ්ඨත්වයටම එන්න පුළුවන් නේ. ඉවසන්ට අමාරුමයිට. ගහන්න බනින්න පුළුවන් පිරිසක් ඉන්නවනේ. ඒ අය ඉවසන එක තමයි ශ්‍රේෂ්ඨ ඉවසීම අතර ශ්‍රේෂ්ඨත්වයට යන්නේ.